ආයුබෝවන් සියලුම දෙනාට ඉතාමත් වැදගත් දෙයක් සම්බන්ධවයි අපි අද ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ. ගොඩකවැල පුරවරයේ කොස්නාතොට මල්වැස්සා විහෙර භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින මහා චෛත්‍යරාජයාණන් වහන්සේගේ ධාතු නිදන් කිරීමේ මහෝත්සවය සහ ධාතු ප්‍රදර්ශනය මැයි මස එහෙමත් නැත්නම් වෙසක් මස පළවෙනි දින සිදු කිරීමට සියලු වැඩ කටයුතු සූදානම් කර හවරයි. ඉතින් ඔන්න ඔබටත් පුළුවන් මේ පින්කමත් සමග අත්වැල් බැඳ ගන්න, මේ පින්කමත් සමග සහභාගී වෙන්න. ඔබගේ දෙන තිම්ම මේ පින්කම දැක ගන්න එදිනට මල්වැස්සා වේර පුණ්‍ය භූමියට පුද බිමට පැමිණියෝතින්. ඉතින් අප සියලු දෙනාම දන්නවා මේ වගේ චෛත්‍ය රාජාණන් වහන්සේ නමකට ධාතු නිදන් කිරීමේ උත්සවය පින්කමක් ඉතාමත් විරලයි. අපිට මේ වගේ පින්කමක් සමග නිතරම සහභාගී වීමට අත්වැල් බැඳ ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධව අපිට හැකිතාක් අපි අඳුරන අය අපේ මිතුරන් දැනුවත් කරමු කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. එම නිසා මෙම වීඩියෝව ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත ෂෙයා කරගන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද එතකොට අපිට ජනතාව ඉතාමත් පහසුවෙන් දැනුවත් කිරීමේ හැකියාව තිබෙනවා. මම නැවතත් දිනය මතක් කරන්නම්. මැයි මාස පළමු දින උදෑසන 7 පමණ මේ පින්කමට අදාළ සියලුම වැඩ කටයුතු කිරීමට සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් යම් හේතුවක් නිසා ඔබට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැත්නම් ඔන්න සබරගමුව ටීවී විදියට අපි අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙම පින්කමත් සමග මල්වැස්සා විහෙර විහාරයත් සමග ඔබට දින කිහිපයක් ඇතුළත මේ වැඩ කටයුතු සියල්ලම මේ පින්කමේ වැඩ කටයුතු සියල්ලම පටිගත කරලා වැඩසටහනක් විදිහට නිර්මාණය කරලා සබරගමුව ටීවී YouTube නාලිකාව හරහා අරගෙන එන්න ඔබ සියලු දෙනාටම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරමින් අප සමුගන්න. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.